Hi, welcome to my YouTube channel. අද මම මේ vlog එකකින් ගේන්නේ මගේ සෙනසුරාදා දවසක් මම කොහොමද ගත කරේ කියලා. සාමාන්‍යයෙන් සෙනසුරාදා ඉරිදා කියන්නේ මට නිවාඩු දවස් දෙකක්. NTS තියෙන්නේ ගොඩක් කලාතුරකින්. ඉතින් NTS නැත්තම් අනිවාර්යෙන්ම මම සෙනසුරාදා ඉරිදා ගෙදර එනවා. මොකද මගේ ඔළුවේ තියෙනවා ඊළඟට NTS ගිහිල්ලා ඒ දවස් 5 ගත කරන්න නම් ගෙදර ඇවිල්ලා එනර්ජි එකක් කරා මොටිවේට් වෙලා යන්න ඕන කියන අදහස මගේ ඔළුවේ තියෙන ඉන්නම අනිවාර්යයෙන්ම NTS නැත්තම් සෙන්සර් ඉරිදා අනිවාර්යෙන් ගෙදර එනවා. ඉතින් නැමොෂ් එකක් එහෙම දාගෙන තේ එකක් එහෙම බොන්න දාමේ රැස්තින්නේ මොකද NTS යන දවස් වලට මෙහෙම ටිකක් සැනසෙල්ලෙන් ඉඳගෙන තේ එකක් බොන්න බිස්කට් එකක් පුංගම් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒ ආසෙදියට කිරි එකක් හදාගෙන බිස්කට් එකක් පුංගුලා කාලා චුට්ටක් දැන් එළියට ආවා. ඊට පස්සේ තේ එකක් බීලා දැන් පොඩ්ඩක් ආපහු එළියට ආවා. ඇවිල්ලා පොඩ්ඩක් අහලා පහලා එක්කත් කතා කරලා දැන් උදේ කෑමක් ගන්නවා. ඉතින් මේ වගේ ෆිල්ම් එකක් බල උදේ කෑම එකක් ගන්න හම්බෙන්නේ කලාතුරකින් හින්දා ඉතින් ආසෙදියට ඒකත් එහෙම කරනවා. ඊට පස්සේ පාපා බෝඩිමට අරන් යද්දි පඩු වගේක් ගන්නයි මම සාමාන්‍යයෙන් ගෙදර ආපුවාම කුරුසපල් යනවා. ඉතින් ඒ වැට් ටිකටත් එක්ක මම එළියට ආවා. ඉතින් මම උදෙන්ම කුරුසපල් යාවේ සාමාන්‍ය උදේට සෙනගඩුවේ සෙන්සුරාදා කියන්නේ නිවාඩු දවසක් නේ. හින්දා උදේට සාමාන්‍ය හවස් වෙද්දි ඉන්න තරම් සෙනග නෑ. හින්දා මම ඉතින් උදෙන්ම කුරුසපල්ලි ඇවිල්ලා වැඳලා ආපහු බීච් එක ගාව සුරුවමක් තියෙනවා. ඊට පස්සේ තෙන්ටත් ගිහිල්ලා ඒ සුරුවමටත් වැඳලා චුට්ටක් බීච් එක පැත්තේ ඇවිදින්න ගියා. මොකද දවස් 5 පොඩ්ඩක් බිසිලා එකක් ගත කරලා චුට්ටක් ඉතින් බීච් එකට ඇවිල්ලා බීච් එක දිහා බලා ඉඳන් රැල්ල පාර ගිහම පොඩ්ඩක් ඔළුව රිලැක්ස් වෙනවා. ඉතින් ඒ හින්දා මම ඉතින් බීච් එකට චුට්ටක් ආවා. ඊට පස්සේ ආපහු බෝඩිමට යද්දි මට බඩු වග කරන් යන්න තියෙනවා කියලා කිව්වනේ. ඒ පට් ටිකක් ගන්නයි මගේ ඔළුවේ තිබ්බා මේ සතියේ මේ සෙන්සුරාදා ඉද්දා මේ වගේ කෑම ටිකක් හදන්න ඕන කියලා. ඉතින් ඒ ඔළුවේ තියෙන රෙසිපි වලට අදාළ බඩ් ටිකක් ගන්නත් එක මම ඉතින් කීස් එකේ පොඩ්ඩක් ඇවිද්දා. සාමාන්‍යයෙන් මම සෙන්සුරාදා ඉරිදා ගෙදර ආපුවම අනිවාර්යයෙන් මොන හරි කෑම හදනවා. මොකද අර බෝඩිමේ ඉඳලා ඒ කෑමත් කාලා එහෙන ක්‍රේවින් එකක් එනවා. ගෙදර ආපුවම මම මේ විදිහට කෑම හදලා ගන්නවා කියලා ඉතින් අර ආසාවක් එනවා. ඉතින් මම ඒ හින්දා ඒව හදන්නත් ඕන බඩ් එක කීල්ස් එකෙන් ගන්නත් එක්ක ආවේ. ඉතින් මම ඒ හදන හැම කෑමක්ම මගේ YouTube එකේ අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒ බඩ් ටිකත් අරන් දැන් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉතින් අර ජෙලි සාවග එකක් හදාගත්තා. ගෙදර කොමුඩු විඩියෝකුත් තිබ්බා. ඉතින් අර අවුවෙත් ඇවිල්ලා ඒක බිව්වට පස්සේ මාර රිෆ්‍රෙෂ්මන්ට්. ඊට පස්සේ ආපහු චුට්ටක් එළියට ඇවිල්ලා වටපිටත් බලලා මේ දවසේ තමා ඉතින් අම්මා අතින් හදපු කෑම එකක් කන්න හම්බෙන්නේ. ඉතින් දවල්ට අම්මා හදලා දුන්න මේ වගේ ලස්සන කෑම එකක් කාලා ඩෙසර්ට් එකට සලාඩ් එකක් හදලා තිබ්බා. ඉතින් ඒකත් කෑවා. ඊට පස්සේ කාලා චුට්ටක් වෙලා පොඩි නැප් එකක් දැම්මා. මොකද හවස නිදා ගන්න හම්බෙන්නේ කලාතුරේ ඉඳලා. ඉතින් එහෙම නැප් එකක් දාලා ආපහු නැගිටලා හවසට මට හිතුණා කීල්ස් එකෙන් මම ඩිනර් බන් ගෙනවා. ඒව පොඩ්ඩක් වෙනස් විදියට හදලා හවස ටී ටයිම් එකට ගත්තොත් හොඳයි කියලා හිතුණා. ඉතින් මම මේක හදපු විදිහත් YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒකත් අමාරු මේ හැදුවා. ඉතින් ඒකත් කාලා ඒකත් බීලා ඉතින් අද තමයි ඉතින් මගේ දවස ගත වුණේ. ඉතින් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට thank you. ඉතින්